වෙල්කම් කියලා පිළිගන්නවා eShop website e-commerce application development series එකේ task 2 programming the user sign up process including input validations. මෙතනදී අපි VS Code එකේදී අපි index PHP එකේ අපි කරන පළවෙනි update එක ඒ තමයි මේ sign up box එකේ අපි හැම input එකකටම මේක කලිනුත් අපි කරන තිබ්බ කලින් වීඩියෝ එකේදී මට මතක විදියට අපි මේ හැම input එකකටම ID එකක් ලබා දෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ labels වලින් first name last name. ඒ වගේම අපේ PHP ඒ කියන්නේ connection.php එකත් මෙතනම් බලා ගන්න පුළුවන්. අපි මෙතන link කරලා තියෙනවා. මොකද අපි පාවිච්චි කරන Ajax method එක. ඉතින් Ajax ක්‍රමේ පාවිච්චි කරද්දී හැම input එකකටම ID දීලා තියෙන්න ඕනේ. ඊළඟට connection PHP එක මෙතනදී ඕන කරනවා මේ අපි database එක link කරලා තියාගන්න. අපි බලමු PHP connection එක ගත්තොම මේ PHP connection එක හදලා තිබ්බේ නැත්තම් වෙන්නේ too much connection කියලා error එකක් එනවා. users ලා නිතරම sign up වෙලා ඒ හින්දා අපි එයාගේ connection.php එකක් හදාගන්න ඕනේ. මේ විදිහට බලන්න අපි DB connection එක අපි මෙතන ලියලා තියෙනවා if statement එක. මෙතන අපි දාලා තියෙනවා public static connection කියලා අපේ DB connection එක setup කරලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපි මෙතනදී පාවිච්චි කරන්නේ අපි laptop එක නිසා අපේ AD එක MySQL 8 එකකින් හින්දායි අපේ DBMS password එක සහ project name එක port එක local host එක වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට insert update delete වගේ සරලවම කිව්වොත් database එක සිද්ධ කරන ඒ operations සඳහා වෙනම මෙහෙම functions තියෙනවා. ඊළඟට මේ code line ටික මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතනදී මෙතන search function එක දීලා තියෙනවා. මේ search function එක නිසායි බැරි වෙලාවත් user දෙවතාවක් sign up කරොත් මේ වගේ user already exists කියලා message එකක් එන්නේ. මොකද user sign up වෙන්න ඕනේ නැති හින්දා. අපි ආපහු VS Code එක පැත්තට ගියා. මේ ටික for loop එකකින් add කරලා තියෙනවා. මෙන්න මේ හරිය. ඒ නිසා data නැවත ගන්න පුළුවන්. all right. අපි ඊළඟට යන්න ඕනේ JS එකේ function sign up එකට. මෙතන අපි variables කීපයක් හදලා තියෙනවා. ඒ input එකට get element by id පාවිච්චි කරලා ඒ වගේම මේ data form data tag විදිහට ගන්න වෙනම variable එකක්, app http request එක ගන්න වෙනම variable එකක්, ඒ වගේම alert response එක, ඊළඟට user successfully register වුණාම sign up වුණාම register successful එක, එහෙම වුණ නැත්නම් ඒකට අදාළ වෙනම if else එක condition එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන මම දැන් enter කරපු data එක John Dio මේ විදිහට example එක මෙන්න මේ විදිහට මම දුන්නම මේ විදිහට register successful කියලා ආවා. දැන් register වෙලා තියෙන එක මම ඔයාලට මෙහෙම already පෙන්නපු හින්දා මම පෙන්නන්න මොකද්ද වෙන්නේ කියලා. alright මෙතනදී මම මේ ඔක්කොම අයින් කරන්න. ඔයාලා පේන නැති sign up වෙන්න බෑ. දැන් last name එක email එක ඉල්ලනවා. දැන් මේ last name එක මම කලින් දීලා තිබිලානේ. දැන් මොන බලන්න last name එක ඉල්ලනවා. මේ වගේ අපි මේ ඔක්කොම characters සපුරනකම් විශේෂයෙන් password එක නම් 15 අතර characters තියෙන characters ටික සපුරනකම්ම මේ විදිහට ඒගොල්ලෝ අපි මේ sign up page එක මේ details ඉල්ලනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් මම කලින් පෙන්නපු test example එක සහ ඊට කලින් මම දාපු data මේ විදිහට අපේ header එකේ තියෙන අපිට refresh කරලා බලා ගන්න පුළුවන්.